Okay, good evening, everyone. Good evening, Puta. Keep the cameras on. Camera on කරලා තියනවා නම් it's better, right? Because I need to see your faces. Okay, so let's see who are here. Okay, so very good evening for everyone. Puta, can you all hear me? Hamad bahanwa neda? Manudi Methya. Can you switch on your camera, darling? Manudi, Rishma. Rishma. Okay, so welcome you all to the class, right? So first of all, I'll speak in Sinhala with your parents, right? මුලින්ම කියන්න ඕනි ඔයාලගේ parents ලා ඉන්නවනේ නේද? ඔව්. parents ලාත් එක අපි මුලින්ම සිංහලෙන් කතා කරලිමු. මොකද parents ලාත් අහගෙන ඉන්නේ. Before that ඊට කලින් මම ඔයාලා හැමෝම class එකට welcome කරනවා, right? Okay. So අපි දැන් මෙතනදී කතා කරන්නේ ඇත්තටම ඔයාලගේ speaking abilities කොහොමද enhance කරන්නේ කියලා නේද? Right? Okay. So first මුලින්ම කියන්න ඕනේ සමහර අය දන්නවා මම කවුද කියලා, right? ටීචර් කෙනා ඉස්සෙල්ලම දැනගන්න බෑ නේද? ටීචර් කවුද කියලා සමහර අය දන්නවා, සමහර අය දන්නේ නැහැ කවුද කියලා. Okay. එතන මම ඇත්තටම ස්කූල් ටීචර් කෙනෙක්. ස්කූල් එකක ටීචර් of English විදිහට ස්ටුඩන්ට්ස් ලට ඔයාලා වගේ ස්ටුඩන්ට්ස් ලට ටීච් කරන ටීචර් කෙනෙක්, right? හරි. Okay. So then government school එකක ටීච් කරන්නේ. ඒ වගේම තමයි මගේ එතකොට එක්ස්පීරියන්ස් එක තියෙනවා 7 years, nearly 7 years. ඒ කියන්නේ අවුරුදු 7කට ආසන්න වශයෙන් එක්ස්පීරියන්ස් එකක් එක්ක තමයි මම ඔයාලට දැන් මේ ස්පීකින් ක්ලාස් එකක් කරන්න හදන්නේ, right? අදවල විද්‍යාපීඨ වලින් පාස් අවුට් වෙලා ඊට පස්සේ බැචලර්ස් කරලා මාස්ටර්ස් කරලා තමයි මම මේ ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ, right? හරි. ඊට පස්සේ ඔයාලට දැන් මොනවාද දැන් ටීචර් ගැන මොනවා හරි questions අහන්න තියෙනම් අහන්න පුළුවන්, right? Okay. So ඊට පස්සේ අපි කතා කරමු මොනවද මේ speaking කියලා කියන්නේ. Speaking and about listening and speaking කියලා මම මෙතන දාලා තියෙනවා, right? Listening and speaking කියන්නේ ස්පීකින් විතරක් නෙමෙයි අපි එන්හාන්ස් කරගන්න ඕන listening යන්න ඕනේ ස්පීකින් එක together. ඒ කියන්නේ අහගෙන ඉඳලා තමයි අපි යම් දෙයක් කතා කරන්නේ. අපි රෙස්පොන්ඩ් කරන්න නම් තව කෙනෙක් අපිත් එක්ක කන්වර්සේෂන් එකක් බිල්ඩ් අප් කරන්න එපයි. අපි රෙස්පොන්ඩ් කරන්නේ තව කෙනෙක්ගේ දෙයක් අහගෙන ඉඳලා පුතේ. එතකොට අපි හොඳ listener කෙනෙක් වුණොත් තමයි හොඳ ස්පීකර් කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ, right? Yes. ඊළඟට කොහොමද දැන් අපි මේ ස්පීකින් වලදී අපි නිකන් normally class එකකට ගියාම ඔයාලා දන්නවා අපි ඉගෙන ගන්නවා grammar කියලා ඉගෙන ගන්නවා නේද? එක එක දේවල් ඉගෙන ගන්නවානේ අපි ලියන එකනේ writing පැත්තනේ අපි develop කරන්නේ හැමතිස්සෙම class එකකදී. ඇත්තටම අපේ class එකේ ඉන් එහාට ගියපු කියන්නේ writing වලට focus කරන්නේ නැහැ මේකේ. school syllabus එක focus කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ ඔයාලා ඉගෙන ගන්නවා ඔයාලගේ පොත අච්චු පොත ඒ දේවල් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒවට ફોકસ කරන්නේ නැතුව අපි කොහොමද කතා කරන්නේ? කියන්නේ ස්පීකින් කොහොමද ඩෙවලොප් කරගන්නේ කියලා තමයි මේ ක්ලාස් එකෙන් බේසික්ම මුලින් බේසික් ට්‍රේනින් එකක් දීලා ඊට පස්සේ මම කෝස් කන්ටෙන්ට් එක ගැන වෙනම කතා කරනවා, right?
එතකොට අපි ස්පීකින් පැත්ත තමයි ඩෙවලොප් කරන්නේ. එතකොට ඒකත් එක්කම ලිස්නින් උත් යනවා. හැබැයි රයිටින් රීඩින් කියන දෙකට මම ફોකස් කරන්නේ නැහැ. දැන් අපේ ක්ලාස් එකේ විශේෂත්වය තමයි අපි වෙන ක්ලාසස් වල දැන් ග්‍රැමර් කියලා වෙනමම ලියවලා ඒ ටික ප්‍රැක්ටිස් කරන එකනේ අපි කරන්නේ නේද? එහෙම කරන්නේ නැතුව මම කරන්නේ ඊට වඩා වෙනස් විදිහට හරිද? අපි ග්‍රැමර් වලින් එහාට ගිහිල්ලා ඒ කියන්නේ සෙන්ටෙන්ස් පැටර්න්ස් තියෙනවනේ අපිට ඉගෙන ගන්න. ඒ පැටර්න්ස් වලින් තමයි පුතා අපි කතා කරන්න හුරු වෙන්නේ. right? ඒ වගේම තමයි කන්වර්සේෂන් එකක් බිල්ඩ් අප් කරගෙන තමයි අපි කතා කරන්න ඕනේ තව කෙනෙක් එක්ක. අන්නේ කන්වර්සේෂන්ස් නොයි මේ පැටර්න්ස් නොයි ඊට පස්සේ vocabulary ඕන අපිට කතා කරන්න නේද? අපි ගොඩක් vocabulary දන්නවා නම් අපිට කතා කරන්න words එනවා. ඒ වගේම idioms තියෙනවා, phrasal verbs තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ස්පීකින් වලට help වෙන. අන්න ඒ දේවල් සහ මූලිකවම daily conversations ඒ කියන්නේ දිනදා ජීවිතයේදී අපි කොහොමද යාළුවොත් එක්ක කතා කරන්නේ? ගෙදරදී පේරන්ට්ස්ලාත් එක්ක කොහොමද කතා කරන්නේ? අන්න ඒ දේවල් අපි course content එකට add කරලා තියෙනවා. ඒ කියන්නේ මේ course එකේදී එන් වෙද්දී ඔයාලට එහෙම කතා කරන්න daily conversations කතා කරන්න ප්‍රැක්ටිස් එකක් තමයි අන්තිමට ලැබෙන්නේ. කියන්නේ ඕනම දෙයක් කතා කරන්න පුළුවන් කියන මට්ටමට තමන්ට කන්ෆිඩන්ස් එක හැදෙන මට්ටමට අපි අරගෙන එනවා කියලා ප්‍රොමිස් එකක් දෙනවා. right? එතකොට ක්ලාස් එකේදී ඇත්තටම දැන් මම කෝ ට්‍රැඩිෂනල් සිලබස් එකක් එක්ක යන්නේ නැහැ. ස්කූල් වල එතකොට මාක්ස් ගැන දැන් ඔයාලා කියයි ආයේ ක්ලාස් එකට ගියා අපිට මාක්ස් නැහැනේ අපි මෙච්චර ගෙවලා මෙහෙම ඉගෙන ගත්තා එහෙම කියලා. මාක්ස් වලට නෙමෙයි අපි ඉගෙන ගන්න. මෙතන just for fun. ඇත්තටම fun learning එකක් තමයි මෙතන තියෙන්නේ. අපි speaking enhance කරගන්න. මම කිව්වා speaking වැඩි කරගන්න තමයි අපි හදන්නේ. speaking එක develop කරගන්න, improve කරගන්න. ඒ කියන්නේ කතා කිරීමේ හැකියාව, භාෂාව හැසිරවීම කියන එක තමයි අපි පුරුදු වෙන්නේ මෙතනදී. ඒක නිසා ඉස්කෝලේ විෂය මාලාවේ ඔයාලගේ ඒ අකුණු වැඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙයි. හැබැයි මම ඒකට නෙමෙයි සපෝට් කරන්නේ. ඔයාලගේ ලැන්ග්වේජ් එක improve කරගන්න. right? හරි. එතකොට මම කතා කරනවා about the course කියන එක. ඒක තමයි key point එක අපි කතා කරන්න ඕනි. ඒතකොට course content එක. මේ course content එක යනවා 6 months වලට තමයි මම course content එක හදලා තියෙන්නේ. කියන්නේ මාස 6ක් වගේ. මාස 3ක් basic විදිහට foundation level එක මාස 3ක් practice කරනවා. general class එකේ ඒ විදිහට අපි මාස 3කින් කියන්නේ මාස 3ක් වෙනකම් මම සිංහල ඔයාලට use කරන්න ඉඩ දෙනවා. after 3 months ඒ කියන්නේ මාස 3ක් ගියාට පස්සේ අපි English only මාස 3ක් යනකොට Tamanට English only තමයි ටීචර්ත් use කරන්නේ English only බබාලත් English only use කරන මට්ටමට අරගෙන එනවා. right? ඒක තමයි අපේ target එක. කියන්නේ මාස 3න් පස්සේ ඔයාලා English only කතා කරනවා කොහොම හරි. right? ක්ලාස් එකේදී සිංහල you can't use සිංහල. ඔයාලට සිංහල පාවිච්චි කරන්න බෑ. right? ඒක තමයි ඊළඟ target එක. හරි. ඊට පස්සේ ඔයාලට කොහොමද දැන් මේ course content එක අපි ක්ලාස් එකේදී practice කරනවනේ. දැන් මම ඔයාලට PDF එකකුත් එවලා ඇති. ඒ වගේ ඒ එක කොටසක් විතරයි අපි ඊට එහාට ගියපු කොටසක් අපි course content එක විදියට ක්ලාස් එකේදී ඔයාලට in written දෙන්නේ අපි කොටසක් විතරයි. ක්ලාස් එකේදී අපි ඊට වඩා දෙයක් මෙතන කතා කරනවා. ඒ වගේම practice කරනවා. right? ඒ තමන්ගේ progress එක හදාගන්න. ඒ කියන්නේ තමන්ගේ දියුණුව හදාගන්න, තමන්ගේ progress එක හදාගන්න තමනුත් මහන්සි වෙන්න ඕනේ. මම මෙතනින් 50% දෙනකොට තමනුත් 50% ඒක. ඒ කියන්නේ 150ක්ම ඔයාගේ පැත්තෙන් improvement එකක් හදාගන්න ඕන. parents-ලා ඒකට දරුවට support එකක් දෙන්න ඕනේ. right? ඒ වගේම තමයි දැන් සමහර අයගේ අයියයි මල්ලි එහෙම ඉන්නවා, අක්කයි මල්ලි ඉන්නවා. ඒ වගේ පෙයාස් ඉන්නවා සමහර ගෙවල් වලින්. සමහර තැන්වල තනියම ළමයි ජොයින් වෙනවා නම් එයාලත් එක්ක සපෝටර් විදිහට පේරන්ට් කෙනෙක් ජොයින් වෙන්න ඕනි. අනිවාර්යයෙන්ම මොකද මං කව කන්වර්සේෂන් එකක් තමයි මෙතන යන්නේ. එතකොට තමන්ට ඒ වෙලාවේ ප්‍රැක්ටිස් කරන්න ටීචර් ප්‍රැක්ටිස් ටයිම් එක දෙනකොට තමන්ට සපෝටර් කෙනෙක් ඉන්න ඕනි. මම ඊට මික්ස් අප් කරලත් කතා කරනවා. ඊට අමතරව ඔයාලට සපෝට් කෙනෙක් විදිහට පේරන්ට් ඉන්න ඕනි. මොකද හෙල්ප් කරන්න ඕනි.
ඒක ප්‍රැක්ටිස් කරගන්න නැත්නම් කෙනෙක් නැතුව බැහැනේ. ළමයි නිකන් just parrot speaking එකක් නෙමෙයි අපි මෙතන ප්‍රැක්ටිස් කරන්නේ. කියන්නේ නිකන් කටපාඩම් කරලා එළියට දාන දෙයක් නෙමෙයි. කොහොමද මේක daily basis එකේදී අපි යොදාගන්නේ කියන එක තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. ටියුට් එකක් දෙන්නේ ඔයාලට සපෝට් එකක් විදිහට විතරයි. ගෙදරදී ක්ලාස් එකේ ගන්නපු මොකක් හරි අමතක නම් ඒ ටියුට් එකේ ලියා ගන්න පුළුවන් තව ඇඩ් වෙන දේවල් සහ ඒ ටික ඔයාලට හෙල්ප් එකක් විදිහට විතරයි ටියුට් එක දෙන්නේ. ටියුට් එකම ටාගට් කරන්න එපා. right? okay. So then ඊළඟට අපි යනවා course එකේ තියෙන course fee එක කියලා. course duration එක මම කිව්වා ඔයාලට 6 months යන්නේ 3 months foundation. ඊළඟට ඉතිරි 3 months තමයි අපි course එකේ ඒ කියන්නේ main point එක තියෙන්නේ අන්තිම 3 months වලදී right? class fee එක සතියට මම කියන්න ඕන සතියට දවස් දෙකක් අපි කරන්න ටාගට් කරලා තියෙනවා. කියන්නේ Sunday and Wednesday. මොකද ස්පීකින් එක දවසකින් අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ළමයිට ආයි සතියකින් මීට් වෙනකොට ඒ ටිකක් අමතක වෙලා තියෙනවා. ඒ නිසා මම අර මැද දවසකුයි ඔයාලට කැඩෙන විදියට බ්‍රේක් වෙන විදියට දීලා තියෙනවා බදාදයි ඉරිදයි 5-7 තමයි. ඒක පොඩක් ක්ලාස් එකේ අපි ටයිම් එක ඇලෝකේට් කරගමු. සමහර අයට 5 o'clock බැරි කතාවකුත් කිව්වා. ඒක අපි පොඩක් 6 වලට හරි එහෙම පොඩක් කතා කරලා අර ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. ඒක කතා කරගන්න පුළුවන්. right? ඒකයි එතකොට ක්ලාස් fee එක එක ළමයෙක්ගෙන් 2000 ඒ කියන්නේ 2000ක මුදලක් මාසෙට අය කරනවා. එතකොට සතියේ දවස් දෙකක් තියෙනවා. එක ගෙදරකින් ළමයි දෙන්නෙක් එනවනම් එයාලට 1500 ගානේ දෙන්නගෙන් එතකොට 3000යි. එතන පොඩි ඩිස්කවුන්ට් එකක් දීලා තියෙන 3000යි දෙන්නගෙන්ම අය කරන්නේ. ඒ විදිහට තමයි ඔයාලට වර්දි කියලා කියන්නේ මේ කෝස් එකේ අපි ස්පීකින්ම ෆලෝ කරන නිසා. මුල් දවස් දෙකේම ෆ්‍රී. ඊළඟ දවසත් ඔයාලට ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන්. right? ඔයාලට මොනවා හරි questions තියෙනවා නම් අහන්න පුළුවන්. If you have any questions, you can ask. Parents වල මොනවා හරි questions තියෙනවා නම් අහන්න පුළුවන්. ඔයාලට course content එක හරි මොනවා හරි මං ගැන හරි course pay එකේ හරි මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. questions නෑ වගේ පේන්නේ නේද? right, okay. so questions නැත්තම් අපි one by one කතා කරමු නේද? කොහොමද කියන එක. If you have any questions, you can raise your hand. Raise අත උස්සලා හරි කියන්න අත උස්සන්න හරි පුළුවන් මොනවාද questions තියෙනව නම්. No. right, okay. So එහෙනම් අපි ඉස්සරහට කරගෙන යමු නේද? okay, so I hope to start with a small video clip here. මම පොඩ්ඩක් ඔයාලට warm එකක් විදියට small video එකක් පෙන්වන්න තමයි හිතුවේ. ඒක පොඩක් බලලා after the video I'll ask some questions from you. මම questions අහනවා. ඒක පොඩක් බලන්නකෝ. ඊට පස්සේ I'll talk with learn ඔයාලත් එක්ක කතා කරනවා. ඔයාලගේ නම අහනවා. ඒ ටික අපේ self introduction as the speaking we will do, right? අපේ speaking විදියට කරමු. Just look this one. Daddy Pig, Miss Rabbit, Pedro Pony and Candy Cat are getting ready to race. On your marks, get set, go! Look at them run. Do
you know what word this is? That's right. Okay, so let me know, Puta, what did you see there? Can you remember who they are? How the main who they are? Hmm? Can you remember who they are? Yes? Me kaudinne? Who are they? Yes? Anybody? Just speak, Puta. මොනවා හරි කියන්න. Unmute yourself and speak. Unmute කරලා තියෙන හැමෝම ඔයාලට unmute කරගන්න පුළුවන් නේද? I think you can unmute yourself. Yes. Unmute your microphone. ඔයාලගේ mic එක on කරලා කියන්න බලන්න. කවුද මේ family එකක් ඉන්නවා? මොන family එකක්ද ඉන්නේ? Peppa Pig family එක. Have you heard about the Peppa Pig family? අහලා තියෙනවද? මනුති? Sasen? Rishma? Yes, have you heard about the Peppa Pig family? No? Then with that Peppa Pig family, there were some feelings. Can you remember the other feelings? Anit feelings already matakaida. Here one is angry. Vidul? Anit. Oh, can balan let me know the other feelings, Anit feelings matakaida. Monad kiyan? Sad. 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 Yes. Happy. Happy. Scared. Scared. Yes. Scared. Very good. Vishwa? Namita? Nandu? Sad. Yes. Sad. Sad. Happy. Happy. Angry. Scared. Scared. So what about others? Manuti? Namita? Rishma? So then let me know whether you are feeling happy or sad. I am happy. Excited. Yes, Sasen? Excited. Very good. Excited, right? Are you excited? Those who don't speak with me, I think you are excited. Excited වෙලාද ඉන්නේ speak කරන්න නැති අය මාත් එක්ක? Are you feeling scared? Now what's your feeling, darling? How are you all today? Vidul, how about your feeling? Happy. You're happy. I'm happy, right? So I'm happy because I meet you. So Vidul, what about you? Yeah, I am happy. Yes. Okay. Then so Sasen, what about you? I am happy. Okay. Vishwa? I am happy, teacher. Okay. Namita? How about your feeling? I am angry. You're angry with me. You're angry with me the teacher එක්කද angry වෙලා ඉන්නේ. Okay. Okay, nice to hear from you all, right? So you have to speak. Don't get nervous or afraid, right? Don't get nervous or afraid to speak. Don't get scared. Scared means afraid. Afraid can be baya, scared can be baya. Don't get afraid. So Anu, Sasen's brother. Yes. How about you, darling? You're muted, darling. Happy.
I'm happy, right? Okay, I'm happy. So I think you all talk with me, right? Okay. So Manudi, you are also happy. Are you happy, Manudi? Yes or no? Yes. Yes, right? Okay. Hello, everybody. How are you today? It's time to move your body and learn and play. Hello to my teacher. How are you today? I am gone toys with you today. Shake your head, yes. Shake your head, no. Shake your head, yes. Shake your head, no. Lift your arms up. Put your arms down. Lift your arms up and shake it all around again. Up. Put your arms down. Lift your arms up and shake it all around. Bend to the left. Bend to the right. Bend to the left. Bend to the right. Hello, everybody. How are you today? It's time to move your body and learn and play. Hello to my teacher. How are you today? I mean, I need it. How are you? කොහමද අහන්නේ? How are you? Teacher, right? Yes, I'm feeling great today. I'm feeling great today, right? I'm great. Okay, so then you can ask from your friends as well. How are you? By naming your friends, right? So you can ask. Yeah, යාළුවන්ටත් කොහොමද කියලා අහන්න පුළුවන් නේද? අහන්න පුළුවන් නේද? Yes. Ask from your friends or ask from your mother. If the mother is close to you, near to you, ළඟින් ඉන්නව නම් අම්මගෙන් අහන්න නැත්නම් යාළුවෙක් හරි කවුරු හරි brother කෙනෙක් හරි ඉන්නව නේද? How are you කියලා අහන්න බලන්න යාළුවගේ. Yes, Vishwa. Ask from Vidul. Just speak and let me know whether the Vidul is happy or sad. Just now. How are you? Teacher. Yes, Vidul. How are you, teacher? No. I'm asking Vishwara කියන්නේ මම අහන්න විදුල්ගෙන්. විදුල් අහන්න ඕන විශ්වගෙන්. ඒ විදියට. How are you, Vishwa? I am fine, thank you. Vidul, you didn't give the answer. Vidul දුන්නේ නැහැ නේද answer එක? I am fine, Vishwa. fine. Okay. තව යාළුවෙක් ඉන්නව නේද පිටිපස්සේ? ඒ brotherද විදුල්ගේ? Yes, teacher. brother කෙනෙක් අහන්න. How are you, brother? How are you? I am fine. I am fine. How are you? I am fine. No. It's all right. Okay. Sasen and Senuth, right? Yeah, Senuth. Sanuka, right? Sanuka. How are you? I'm fine. How are you? I am fine. Then see the talk, the pattern of your talk. How are you? Don't ask like that way, right? So you are throwing your words. Don't do that, right? ඔයාලා දැන් ප්ලසන්ට් වෙන්න එපා කෙනෙක් එක්ක කතා කරාදී අපි නිකන් අර මේ මොකෙන්ද කෝඩ් වලින් ගහන වගේ පොල්ලක් කඩාගෙන එන ගහන වගේ අහනවද? ආනවද? How are you? ඔයාලා කොහමද? එහෙම අහනවද? නෑ. The way you talk should be flexible. ඒ කියන්නේ ඔයාලා කතා කරන විදිය පොඩ්ඩක් කොහොම වෙන්න ඕනේද? අපි අනිත් කෙනත් එක්ක සුහදශීලී වෙපයි කතා කරන්න නේ friendly වෙන්න ඕනි, right? ඒක නිසා how are you brother? How are you sister? How are you my friend? Hi, how are you? මේ විදියට friendly විදියට තමයි කතා කරන්නේ. මිත්‍රශීලී විදියට friendly විදියට, right? Okay, so Manudi, are you there?
අමාරු ධ්‍යාන බලන්න අම්මගෙන්. I think your mother is close to you. හරිය. නමිතා yes නමිතා කෝ කතා කරන්න ඕනේ you have to speak with your partner right partner කෙනෙක් ඉන්නවනේ teacher කියන්නේ partner කෙනෙක් තියාගන්න කියලා නේද I can't hear පුතා okay shall we do this song පුතා shall we sing the song sing කරමුද අපි song එක with this one you have to sing and do the actions right Sanuka you have to do the actions okay yes you have to do the actions Asen Hello, everybody. How are you today? It's time to move your body and learn and play. Hello to my teacher. How are you today? I am gonna listen to what you say. Hello to my friends. How are you today? I am gonna share my toys with you today. Shake your head, yes. shake your head Shake your head, no. Shake your head, yes. Shake your head, no. Lift your arms up. Put your arms down. Lift your arms up and shake it all around again. Up. Put your arms down. Lift your arms up and shake it all around. Bend to the left. to the left Bend to the right. Bend to the left. Bend to the right. Hello, everybody. How are you today? It's time to move your body and learn and play. Hello to my teacher. How are you today? I am gonna listen to what you say. Hello to my friends. How are you today? I am gonna share my toys with you today. I hope everybody will have a good day. I hope you all okay well done right some of you done it right සමහර අය කරා නේද oh that is what you have to enjoy කරන්න ඕන learning නේද අපි නිකම්ම just speak කරලා හරියන්නේ නැහැ just write කරලා හරියන්නේ නැහැ අපි you have to enjoy learning අපි කැමති වුණොතින් තමයි අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නේද අපි ආස වුණොතින් නේද අපි කතා කරන්න ආස වෙන්න ඕන then you can speak in English if you use the language Sanupa you can speak in English right okay don't cuddle with your mother right okay so here there are some classroom languages when you are working with me and when you are working at the class so you can ask from the teacher if you want to go to the washroom so how can you ask it's simply you know each and every class you use that pattern ඔයා පාවිච්චි කරනවා class එකේදී මේ pattern එක හැමදාම class එකේදී ඔයාලා අහනවා toilet යනවා නම් කොහොමද teacher ගෙන් permission ගන්නේ ඒක දන්නවනේ අන්න ඒ වගේ rules ටිකක් තමයි මම මෙතන පොඩ්ඩක් දාලා තියෙන්නේ කියන්න බලන්න කොහොමද ඔයා washroom එකට යන්න teacher ගෙන් permission අරගෙන යන්නේ කියලා May I go to the toilet? May I go to the toilet, please? May I go to the toilet please teacher right okay yes නෝනි නේද ඒකයි මම කිය parent ගේ අධීක්ෂණයේ යටතේ තමයි class එක